ආයිබෝවන් ඉතින් අපි අද බලමු චොක්ලට් රෝල් ටිකක් ගෙදරදීම හදාගන්න ඉතාමත්ම පහසුවෙන් අඩු වියදමකින්. ඉතින් මේක අපි අද හදාගන්නේ ලිපේ තියලා අවන් එහෙම ඕන වෙන්නේ නැහැ මේ විදිහට හදනකොට. ඉතින් ඒ නිසා කාට වුණත් හදන්න පුළුවන්. ඒ වගේම බිත්තර දෙකක් වගේ පොඩි ප්‍රමාණයක් යන්නේ අඩු වියදමින්ම රසවත්ව ගුණවත්ව අපිට හදාගන්න පුළුවන්. ඉතින් මේක තේ වෙලාවට කදිමයි ලොකු කුඩා කවුරුත් මේ විදිහට කන්න කැමති. සල්ලි දීලා අපි කඩෙන් ගන්න ඕනේ මේ විදිහට ගෙදරදීම හදාගත්තම. ඉතින් මුලින්ම බිත්තර දෙකක් ගන්නවා. අරගෙන ඒක හොඳට බීට් කරගන්නවා මේ විදිහට. දැන් අපි ඒකට සීනි මේස හැඳි 4ක් එකතු කරනවා. සීනි අඩුවෙන් ඕන නම් මේස හැඳි 3ක් දාගත්තත් කමක් නැහැ. දැන් අපි මේක මේ විදිහට බීට් කරනවා. අපිට ඉතින් හැන්දක් හරි ගෑරප්පුවක් හරි වුණත් පාවිච්චි කරන්න පුළුවන් මේකට. අපි වැනිලා ටිකකුත් එකතු කරමු. එකතු කරලා මේ විදිහට හොඳට කලවම් කරගමු. දැන් මේ විදිහට කලවම් වුණාට පස්සේ අපිට පුළුවන් මේකටම පිටි ටික හලා ගන්න. ඉතින් මම අද අරගත්තේ self raising flour. ඒ නිසා baking powder එකතු කරන්නේ නැහැ. නැත්නම් baking powderත් ඔයාලා එකතු කරන්න. මම ප්‍රමාණවල් ඔක්කොම පහතින් සඳහන් කරලා තිනවා. ඔයගලන්ට බලා ගන්න පුළුවන්. දැන් මම cocoa powderත් එකතු කළා මේකටම. එකතු කරලා මේ විදිහට හලා ගන්නවා. ඊට පස්සේ ලුණු ස්වල්පයක් එකතු කරන්න. ඒ වගේම butter හරි තෙල් හරි මේස හැන්දක් එකතු කරලා නැවතත් මේක හොඳට කලවම් කරගන්නවා. කැමති නම් කිරි මේස හැන්දක් එකතු කරගත්තත් කමක් නැහැ මේකටම. දැන් අපේ මිශ්‍රණය හරි අපි මේ වගේ සෝස් පෑන් එකක් ලිපේ තියාගෙන තෙල් ටිකක් ඉහලා මේ විදිහට හොඳට තෙල් තවර ගන්නවා අඩිය අල්ලන්නේ නැති වෙන්න. දැන් මේක රත් වුණාට පස්සේ අපි මේකට අපේ මිශ්‍රණය දාගන්නවා. ඉතින් ලිපේ ගින්දර ගොඩාක්ම අඩුවෙන් තියාගන්න ඕන මේක හදද්දී. දැන් අපි මේක මහනවා මේ විදිහට ඇබයක් ගහ ගන්නවා රස්නේ පිට නොවන විදිහට. ඊට පස්සේ අපි විනාඩි 2ක් මේක තම්බ ගන්නවා මේ විදිහට. ඊට පස්සේ මේක අනිත් පැත්ත හරවනවා පරිස්සමට. ඉතින් අඩිය අල්ලන්න නම් දෙන්න එපා. ඒ නිසා පරිස්සමට ඉක්මනට අනිත් පැත්ත හරව ගන්නවා. ඊට පස්සේ නැවතත් වහලා විනාඩියක් විතර තම්බ ගත්තම ඇති. දැන් අපේ කේක් එක හරි අපි මේක නිවෙන්න දෙන්නේ නැතුව ඉක්මනටම මේ විදිහට රෝල් කරගන්න ඕන. ඉතින් ඒකට අපිට කොලයක් භාවිතා කරන්නත් පුළුවන්. නැත්නම් මේ වගේ ක්ලීන් රැප් එකක් භාවිතා කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් රෙදි කෑල්ලක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට හොඳට තද වෙන්න රෝල් කරලා අපි මේක නිමෙන්න අරන් තියා ගන්නවා. දැන් අපි ඊට පස්සේ අයිසින් මිශ්‍රණය හදාගමු. ඒකත් අපි මේ විදිහට හලා ගන්න ඕනේ. අයිසින් ටික එකතු කරනවා. ඒ වගේම චොක්ලට් පවුඩර් ටික එකතු කරලා මේ විදිහට හලා ගන්නවා. දැන් ඊට පස්සේ ඒකට බටර් මේස හැඳි 2ක් එකතු කරනවා. ඉතින් බටර් නැත්තම් තෙල් උනත් කමක් නැහැ. එකතු කරගන්න මේ විදිහට. එකතු කරලා නැවතත් කලවම් කරලා මේ විදිහට මිශ්‍රණය හදා ගන්නවා. දැන් අපේ චොක්ලට් කේක් එක හොඳටම නිමිලා තියෙන්නේ. අපේ අයිසින් මිශ්‍රණය මේ විදිහට අපි මැද හොඳට තවර ගන්න ඕනේ. දැන් චොක්ලට් කේක් එක හොඳට නිමිලම තියෙන්න ඕනේ. නැත්තම් අයිසින් ටික දිය වෙලා යන්න පුළුවන්. දැන් මේ විදිහට අපේ අයිසින් මිශ්‍රණය හොඳට මේකේ අතුර ගන්නවා. දැන් මේ විදිහට අතුරගෙන අපි මේක නැවතත් රෝල් කරනවා. දැන් රෝල් කරන්න ලේසි. කලින් රෝල් කරලා තිබිච්ච නිසා ඊට පස්සේ මේ වගේ නැවතත් රෝල් කරලා මේක අපි ශීතකරණයේ දා ගන්නවා පැයක් විතර. ඉතින් හොඳට තදට රෝල් කරගන්න. ඉතින් පැයකට විතර පස්සේ මේක හොඳ ලස්සනට ඇවිත් තියෙනවා. කපා ගන්න ලේසි කෑලි වලට. ඉතින් ඕගොල්ලොත් මේ විදිහට හදන්න ඇත්තටම හරිම පහසුයි. වගේම ගොඩාක් අඩු වියදමකින් අපිට හදා ගන්න පුළුවන් කඩෙන් ගන්නවට වඩා. ඉතින් දැන් මේ පැයකට පස්සේ ශීතකරණයෙන් මම එළියට ගත්තා. දැන් බලන්න ලස්සනට ඇවිල්ලා තියෙනවා මේක. අපි දැන් මේක කෑලි වලට කපා ගමු. මේ අයිනි කොටස අයින් කරගන්න.
දැන් කැමති සයිස් එකකට අපිට මේක කපා ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ විදියට හදලා බලන්න. මේක කලිනුත් කිව්වා වගේ හරිම පහසුවෙන් හදා ගන්න පුළුවන්. ඉස්සර වගේ අපි කඩින්ම ගේන්න ඕනේ නෑ මේවා. ඉතින් ඔයාලා මාත් එක්ක එකතු වෙලා හිටියටත් ගොඩක් ස්තුතියි. නැවත දවසක අපි ආයෙත් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් ගිහිල්ලා එන්නම්. ආයුබෝවන්.